ආයිබුවන් පුතේ අද 7 වසර ක්ලාස් එක අපි පස්වෙනි පාඩම වෙනකන් කළා පාඩම් හතරක්ම කළා පස්වෙනි පාඩම තමයි අද තියෙන්නේ පස්වෙනි පාඩමේ ඩේලි 5 එකේ පස්වෙනි පාඩමේ ගණන් එනවා දැන් සඳුදා කරන්න තියෙන හින්දා මම මේ සතියේ මේ ගණන් ටිකක් දැම්මා අද තියෙන්නේ පස්වෙනි පාඩම දර්ශක හරිද මාතෘකාව ලියා ගන්නකො දර්ශක මං හිතන්නේ හතරවෙනි පාඩමේ ඔක්කොම ටික අපි සාකච්ඡා කරලා ඉවර වුණා මං හිතන විදිහට මට මතක හැටියට මොන හරි තියෙනවා නම් මේ හෝම්වර්ක් දුන්නේවා කරපු නැතිව තියෙනවා මට මතක් කරන් chat එකට දාන්න අපි දර්ශක පාඩම පටන් ගමු අද මාතෘකාව ලියන්නකො දර්ශක කියලා පස්වෙනි පාඩම දර්ශක දර්ශක අපි බලමු මොකද්ද මේ දර්ශක. අපි 6 වසරේදී චුට්ටක් ඉගෙන ගන්නවා. අපි බලමු මොකද්ද කියලා. 6 වසරේදී දන්නේ නැති වුණත් දැන් ඉඳලා කරාම හොඳට පුළුවන් වෙනවා. හොඳ. ඒ හින්දා දැන් ඉඳලා විනාඩියක් ඉන්න. දැන් ඉඳලා හරියට බලා ගන්න. හොඳ. 6 වසරේදී ඔයා දර්ශක ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ හින්දා හරියට දැන් මේ වෙලාවෙ ඉඳලා වැඩේ කරන්නමු අපි. දර්ශකයක් කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. මෙහෙම මම කිව්වොත් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 මේක මට දෙකේ බලයක් විදිහට ලියන්න පුළුවන් හරිද මේක ලියන්න පුළුවන් මට දෙකේ තුන්වෙනි බලය කියලා දෙකෙහි තුන්වෙනි බලය දෙකේ තුනේ බලය නැත්තම් මේකට කියනවා දෙකේ ගණය කියලාත් කියනවා තුන්වෙනි බලයට කියනවා ගණය කියලා හරිද මේකේ මෙන්න මේකට කියන්නේ දෙකට කියන්නේ දෙක කියන්නේ මේ පාදය මේකට කියන්නේ පාදය කියලා. මේ තුනට කියනවා දර්ශකය කියලා. දර්ශකය. හරිද? මේ ඔක්කොටම තමයි බලය කියලා කියන්නේ. හරිද? මට මේ දෙක වැඩි කිරීම දෙක ලියන්න පුළුවන් දෙකෙහි තුනේ බලය කියලා. ඒක කියවන්න එහෙම හොඳේ. දෙකෙහි තුනේ බලය. බලය. නැත්තම් තුනේ බලයෙන් හින්දා අපිට ඒකට කියන විශේෂ නමක් තියෙනවා දෙකේ ගණය කියලා. ඝණය. හරිද? දෙකේ දෙවනි බලයට කියන මොකක් හරි එකක දෙවනි බලයට කියන වර්ගය කියලා. දෙක තිබුණා නම් මෙතන දෙකේ වර්ගය කියලා කියන එකේ දෙකේ බලය කියන එක. හරිද? මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් පුතේ ඕනම එකක්. එතකොට දෙක වැඩි කිරීම දෙක කියන්නේ දෙකේ තුනේ බලය. එතකොට දැන් අකුරක් ආවත් ඔහොමම තමයි. x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x. හරිද? එතකොට මොකද ලියන්නේ? x වල 4 වෙනි බලය. x වල 4 වෙනි x හි 4 වෙනි බලය. ඒක කියන්නේ එහෙමයි හොඳේ. x හි 4 වන බලය. එහෙම තමයි කියවන්නේ. 4 වෙනි බලය. හරිද? එහෙනම් දර්ශකය කියන්නේ මොකද්ද? මෙන්න මේකේ දර්ශකය මේක. 4. මේකේ පාදය කියන්නේ මොකද්ද? පාදය කියන්නේ x. හරිද? මේ දැන් මේවා 6 වසරේදී කියලා දෙන්න. හොඳේ. හරි. ටක් ගාලා මේක ලියා ගන්න බලන්න. දැන් ඔයා පාදයයි දර්ශකයයි අඳුරනවා. මං කියන එක හොඳට ඇහෙනව නේද පුතේ? ඔව් ටීචර්. මෙහෙ හොඳටම වහිනවා. ටීචර්. මෙහෙ ඔහෙටත් වහිනවද? නෑ ටීචර්. මෙහෙ හයියෙන්ම වහිනවා. දැන් එහෙනම් මෙන්න මෙතන මේ දෙක කියන එක යෙදිච්ච වාර ගණන තමයි පුතේ මේ දර්ශකයක් විදියට උඩ තියෙන්නේ. හොඳේ. දැන් මේ x යෙදුන වාර ගණන තමයි x වල 4 වෙනි බලය. දර්ශකය වෙලා උඩින් තියෙන්නේ. හරි.
දැන් ඕන එකක් එහෙම වුණොත් ලියන්න පුළුවන් නේද? දැන් මේ විදිහට දුන්නොත් මේ විදිහට ලියන්න පුළුවන්, මේ විදිහට දුන්නොත් මේ විදිහට ලියන්න පුළුවන් නේ. අපි බලමුකෝ ටිකක්. තව ටිකක්. ඉවර නම් අතක් දාන්න. ඉවරයි නේද? ඉවර නම් අතක් දාන්න. හොඳයි. මට දන්නේ නෑනේ. ලියලි ඉවර නම් අතක් දාන්න. ඇති නේ වෙලාව. හරි. ජනුලි ඉවරද? හරි. අපි පුතේ දැන් මේ දර්ශකයක් විදිහට දුන්නාම මේ විදිහට විහිදුවලා ලියන්නත් පුළුවන් වෙන්න ඕන. හොඳේ. දැන් මම ඔයාලට කීපයක් දෙනවා. ඔයා ඉස්සෙල්ලා දර්ශක විදිහට ලියන්න. හරිද? ඒක කියවන ආකාරයක් ලියන්න පුළුවන් නම් හොඳයි. නැති වුණත් කමන්නේ ඒක. කියවන ආකාරය මේ 6 වසරේදී තියෙන්නේ. මේ 2 3 බලය 2 ගණය එහෙම කියලා තියෙන එක. එහෙම නැගත් කමන්නේ අපි නිකන් චුට්ටක් අපි මං කීපයක් දෙන්න. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. දෙවැනි එක 5 වැඩි කිරීම 5. තුන්වෙනි එක 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7. හරිද? හතරවෙනි එක 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. ලියන්න බලන්න දර්ශකය. දැන් ඔයාට දර්ශකය හඳුනනවා දර්ශක ආකාරයෙන් ලියන්න. දැන් මේ ඉලක්කම් දර්ශක ආකාරයෙන් ලියනවා කියන්නේ මොකද? මේ 3 තමයි පාදේ වෙන්නේ. හොඳේ. 3 තමයි පාදේ වෙන්නේ. යෙදිලා තියෙන වාර ගණන තමයි දර්ශක විදිහට උඩට යන්නේ. දැන් 3ේව 4ක් යෙදිලා තියෙනවනේ. එතකොට ලියනවා 3 4 වෙනි බලය. 3 4 වෙනි බලය. මේ ටික සතක් ගාලා සම්පූර්ණ කරා. ඊට පස්සේ මම මෙහා පැත්තෙන් දෙනවා මේ වගේ ඒවා ටික. ඔයා මේ වගේ විහිදුවලා ලියන්න. හරිනේ. දැන් දෙපැත්තටම පුළුවන් වෙන්න ඕනේ. විහිදුවලා දුන්නාම දර්ශකයක් විදිහට ලියන්නයි දර්ශකයක් විදිහට දුන්නාම විහිදුවලා ලියන්නත් පුළුවන් නේ. මම එහා පැත්තෙන් දානවා විහිදුවලා. එයා දර්ශකයක් විදිහට ලියන්න. දැන් මේ වගේ එකකුත් කොහොමද කියන්න බලන්න. මේ වගේ එකක්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. ඒකත් කොහොමද ලියන්න බලන්න. 2 ඒවා වෙනම ලියනවා 3 ඒවා වෙනම ලියනවා. මම මේක චුට්ටක් කියලා දෙන්නම්. 2 ඒවා 1 2 3ක් තියෙනවා නම් 2 3 බලය. නැත්නම් 2 ගණය. වැඩි කිරීම මෙතන වැඩි කිරීමක් නැති තියෙන 3 ඒවා දෙකක් තියෙනවා. 3 වර්ගය නැත්නම් 2 බලයට කියන වර්ගය කියලා 3 බලයට කියන ගණය කියලා. 2 ගණය වැඩි කිරීම 3 වර්ගය කියන්නත් පුළුවන්. නැත්නම් අපිට කියවන ආකාරය 2 3 බලය වැඩි කිරීම 3 2 බලය කියලා කියන්නත් පුළුවන්. 3ේව 2යිනේ එහෙනම් 3 2 බලය. හරිනේ. දැන් මම තව ඕන මම පස්වෙනි එක කරපු හින්දා හයවෙනි එක දානවා. හරි. දැන් ඔයා දර්ශක ආකාරයෙන් ලියන්න මම කීපයක් කියලා දුන්නා. ඔයා තනියෙන් ලියන්න. ඊටසේ මේ මම දර්ශක ආකාරයෙන් තියෙන එක විහිදුවලා ලියන්නත් ඕනේ. හරිද?
දැන් දර්ශකාංකණයෙන් ලියන්න ඕනේ. ආයි විහිදුවලත් ලියන්න. ලේසි නේද උදේ අමාරු නෑනේ. අයොන් ලේසිද? ඔව් ටීචර්. හා. දැන් අමාරු ඔයාලට තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් මගෙන් කතා කරලා අහන්න ඕන හොඳේ. දැන් ඔයාලට අමාරුවේ මට තේරෙන්නේ නැහනේ. දැන් තව ටික දවසකින් මට ෆොටෝ එකක් ගහලත් එවන්න ඕනේ කරපු වැඩ ටික, කරන වැඩ ටික. කරාද කියලා බලන්නත් එපා මම. හරියට ලස්සනට ලියන්න මම බැලුවේ නැති වුණාට හරි ලස්සනට ලියන්න මම ෆොටෝ එකක් ගහලා ඉල්ලුවාම දෙන්න පුළුවන් විදියට ඈ. ඉවරුනහම කියන්න මට. ටීචර් දාර්ථක කියන්නේ මොකද්ද? මොකද පුතේ? දාර්ථක කියන්නේ මොකද්ද? දර්ශක කියන්නේද? ආ දර්ශක කියන්නේ මේ උඩින් ලියන්නේ අපි. මේක තමයි දර්ශකය කියලා කියන්නේ. දැන් මම ලිව්වේ දර්ශකය කියලා කියන්නේ මේක. තුන යෙදිච්ච වාර ගණන. තුනේවත් තුනක් හතරක් වැඩි වෙලා තියෙනවනේ එකිනෙකට. අන්නේ වාර ගණන තමයි මේ උඩින් එන්නේ. පාදේ වෙන්නේ මේ තුනම තමයි. ඉවරද? අතක් දාලා තින්නේ. හරි. ලේසි නේද පුතේ? හරි. අපි බලමු. ඔව්. උත්තරේ කියාගෙන යම් බලන්න. දෙවෙනි එකට උත්තරේ දෙවැනි එකට උත්තරේ පහේ දෙවැනි බලය.
very good. පහේ දෙවෙනි බලය ආයි වෙන විදියකට කිව්වොත් තව විදියක් මං කියලා දුන්නා. පහේ වර්ගය කියලා කියන්නත් පුළුවන් ඈ. දෙවෙනි පහේ බලයට වර්ගය. වර්ගය කියලා කියනවා, තුන්වෙනි බලයට ගණය කියලා කියනවා. හොඳයි. නිකන් දැනගන්න. ඊට පස්සේ 1 2 3 4 5. ඊළඟ එකට මොකද්ද තුන්වෙනි එකට? තුන්වෙනි එකට 7ෙහි 5 වන බලය. 7ෙහි 5 වන බලය. very good. ඊළඟ එකට 4ෙහි 3 වන බලය. 4ෙහි 3 වෙනි බලය. ඊළඟ එක මං කියලා දුන්න මේක. අන්තිම එක නේ ටීචර්. ඔව්. 4ෙහි 4 වන බලය වැඩි කිරීම. වැඩි කිරීම 5ෙහි 3 වන බලය. very good. හොඳ ළමයා. දැන් කියන්න බලන්න මේක. තුනේව පහක් එනවා නේද පුතේ? 3 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 3 වැඩි කිරීම 3. දෙකේව හතරක් එනවා. 2 වැඩි කිරීම, 2 වැඩි කිරීම, 2 වැඩි කිරීම 2. 7 වැඩි කිරීම 7. 7ඒව 2යි. ඊට පස්සේ තුනේව දෙකක් තියෙනවා. 3 වැඩි කිරීම 3. පහේව 3ක් තියෙනවා. වැඩි කිරීම 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5. දැන් හතරේව 3ක් තියෙනවා. 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. මං හිතනවා ඔක්කොම හරි ඇති කියලා දෙන්නගේ. හොඳ. හරිද ඔක්කොම ටික හරිද? ඔව් ටීචර්. very good. මකනවා. හරි. දැන් පුතේ දැන් බලමු මේ මොකක් හරි සංඛ්‍යාවක් දුන්නාම ඒක දෙකෙහි පාදයේ බලයක් විදියට නැත්නම් තුනෙහි පාදයේ බලයක් විදියට එහෙම කියලා කියනවා. පාදය කියලා ඒකේ බලයක් විදියට දක්වන්න කියලා කියනවා. හරිද? මම දැන් ප්‍රශ්නයක් එක්කම කරන්න. 32 දෙකෙහි පාදයේ බලයක් ලෙස දක්වන්න. දෙකෙහි පාදයේ බලයක් ලෙස දක්වන්න. ලෙස දක්වන්න කියලා කියනවා. දෙකෙහි බලයක් විදියට දක්වන්න කියලා තියෙනවා. කොහොමද කරන්නේ? හොඳට බලා ගන්න. අපි මේ දැන් 32 දෙකේ පාදයේ බලයක් විදියට ලියන්න කියලා කියන්නේ. එතකොට කරන්නේ මේ 32 මෙන්න මේ විදිහට දෙකෙන් බෙද යනවා. දැන් මෙන්න මේ විදිහට බෙදන්න ඉගෙන ගන්න ඕන. හොඳේ. මේ විදිහට බෙදන එක හරියම වැදගත් වෙනවා. දැන් ඉස්සෙල්ලා පාඩමෙත් මේ හතරවෙනි පාඩමෙත් මෙහෙම තිබ්බනේ. දැන් මේක ලොකු උදව්වක් වෙනවා වේගෙන් බෙදන්න. දැන් අපි දීර්ඝ බෙදීම පොඩි කාලේ ඉගෙන ගත්තේ. මේ විදිහට බෙදන්න ඉගෙන ගන්න ඕන. මම හෙමින් කියලා දෙනවා. හොඳට බලා ගන්න. හොඳේ. දැන් බෙදන්න තියෙන්නේ 32 දෙකෙන්නේ. ඉස්සෙල්ලම බෙදන්නේ 3නේ. 3ට දෙකේව තියෙනවද? නෑනේ. තියෙන්නේ දෙකට තමයි දෙකේව තියෙන්නේ. එහෙනම් දෙකට දෙකේව 1යි. 3ක් නේ මෙතන තියෙන්නේ. අපි ගත්තේ දෙකක්නේ. එහෙනම් ඉතුරු 1යිනේ. ඉතුරු 1යි මේකයි 3යි නෙවෙයි ගන්නෙ. ඉතුරු වෙන එකට 12යි කියලා ගන්නෙ. මෙතන දෙකක් තියෙනවනේ. මෙතනින් ඉතුරු වෙනවා එකක්. ඒකයි මෙතන තියෙන ගාණයි 12යි. 12ට දෙකේව කීයද බලන්න. 12ට දෙකේව කීයද? 6යි. ඊට පස්සේ ආයි දෙකෙන් බෙදෙනවා. මේක මෙතන තේරුණාද? බෙදපු එක. 3ට දෙකේව 1යි. 3ට නෑ දෙකට තියෙන්නේ. එතකොට එකක් ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන එකයි මෙතන තියෙන දෙකයි බලන්නේ 12ට. 3ට නෙවෙයි 12ට. මේ දෙක එකතු කරන්නේ ලං කරලා ලියනවා. එච්චරයි. 12ට දෙකේව 6යි. ඊට පස්සේ පුතේ ආයි දෙකෙන් බෙදෙනවා. 16ට දෙකේව 8යි. 16 ඉන්නේ දෙවරක් 8නේ. දෙවරක් චක්කරේ 8 තමයි 16 ඉන්නේ. ආයි දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුවම 8 දෙකෙන් බෙදුවම 4යි. ආයෙත් මේක දෙකෙන් බෙදෙනවා. 2යි. ආයෙත් මේක දෙකෙන් බෙදෙනවා 1යි. මෙන්න මෙතනට 1 වෙනකම් මෙහෙම දෙකට දෙකෙන් බෙදාගෙන යනවා. දැන් මෙතන තියෙන පාදේ ඉලක්කමෙන් තමයි බෙදන්නේ. හොඳේ. බෙදාගෙන ගිහිල්ලා 1 වෙනකම් බෙදන්න. 1 එනවා එතන. හොඳද? එහෙම තමයි දෙන්නේ. ඔන්න ඔහම බෙදුවෙන් පස්සේ ඔයාට දැන් කියන්න පුළුවන් දෙකේව කීයක් තියෙනවද? 4යි 5ක් තියෙනවා. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. බලමු හරියද එනවද කියලා. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 2 32යි. 32 එනවනේ. එහෙනම් ඔයාට ලියන්න පුළුවන් මේක 2 5 බලය කියලා. 32 වෙන්නේ 2 5 බලය. මොකද්ද දැන් 32 දෙකේ පාදයේ බලයක් විදියට ලියන්න උනොත් කරන්නේ
32 දෙකෙන් බෙදාගෙන යනවා මේ අන්තිමට එක වෙනකම්. එක උන ඒක තමයි පුතේ මෙන්න මේ ටික තමයි මේ වැඩි කිරීම විදිහට තියෙන්නේ. මෙති එහෙනම් 2 5 බලය තමයි 32 කියලා කියන්නේ. වැඩි කරලා බැලුවම ඔයාලට පේනවා 32 එනවා. 2 5 බලය 32යි. මේක ලියා ගන්නකො. තරුවක් දාලා මේක කොහොම ලියලා ලියන්න. තේරුණා නේද? ඔව් ටීචර්. ඉවරුණාම කියන්න. ඉවරුණාම කියන්න පුතේ. හරි. දැන් අපි මේ පුනරීක්ෂණ අභ්‍යාසයට යමුද ටක් ගාලා. පුනරීක්ෂණ අභ්‍යාසය පටන් ගන්න ටක් ගාලා. හරිද? පුනරීක්ෂණ අභ්‍යාසය හරිම ලේසි. හැබැයි ඒක විහිදුවලා අගය ලියන්නත් ඕනේ. වැඩි කරලා අගය ලියන්නත් ඕනේ. ටක් ගාලා අපි කරමු බලන්න. පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙනවා විහිදුවලා ලියන්න තියෙනවා. ඊට පස්සේ මේ දර්ශක අංකණයෙන් ලියන්න තියෙනවා. ඊට පස්සේ කියවන ආකාරය ලියන්න තියෙනවා. ඒ ටික කරමු බලන්න ටක් ගාලා. පුනරීක්ෂණ අභ්‍යාසය 49 වෙනි පිටුව. පළවෙනි ගාන තියෙනවා රෝම ඉලක්කම් එක 3 වර්ගය දෙවෙනි එක 5 4වෙනි බලය රෝම ඉලක්කම් 3 තියෙනවා 3 2 වර්ගය වැඩි කිරීම 3 රෝම ඉලක්කම් 4 තියෙනවා 6 වර්ගය වැඩි කිරීම 5 වර්ගය
දෙවනි ගාන තියෙනවා රෝම ඉලක්කම් 1 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 රෝම ඉලක්කම් 2 7 ඒවා තියෙනවා 4ක්. රෝම ඉලක්කම් 3 2 ඒවා 2යි 3 ඒවා 2යි. රෝම ඉලක්කම් 4 3 ඒවා 2යි 5යි 3යි 5යි. ටග්ගාලෝ ටික කරන්න පුතේ. තුන්වෙනි ගානක් දැම්මා. ඔය ටග්ගාලෝ ගණන් 3 හදන්න බලන්න. අමාරු නෑ නේද? නෑ ටීචර්. හරි. හරිද ඉවරයිද? තුන්වෙනි ගානත් හැදුවද? තුන්වෙනි දාන මේ දන්නේ නෑ ටීචර්. දන්නේ නැද්ද? නෑ. ඇයි ඒ? පුළුවන් වෙන්න එපැයි. දැන් මං කියලා දුන්නානේ. 1යි 2යි ගැටලුවක් නැහැනේ. 1යි 2යි මං කරා. හා. අයෝන් 1යි 2යි කරා ටීචර් මේ තුන්වෙනි එක යන්නේ ටීචර්. තුන්වෙනි එක පුළුවන්ද? බලන්නකෝ චුට්ටක් try කරලා.
දැන් ඕකේ මේ ඔය දැන් තුන්වෙනි එකේ අන්තිම එක බලන්න 6ෙහි තුන්වෙනි බලය. එතකොට පාදය දාන්න පුළුවන්, දර්ශකය දාන්න පුළුවන්, දර්ශක අංකණයෙන් ලියන්න පුළුවන්. ඇයි දැන් බැරි ඒකේ අගය හොයන්න? දැන් අන්තිම එක බලන්නකෝ. අර දෙවෙනි එක නම් බැරි වුණත් කමක් නැහැ කීයද හැකි පොඩ්ඩක් හරි. අන්තිම එක පුළුවන්. හ්ම් නේද? තුට්ටක් දැන් මේ දැන් මං දෙන විදිහටම මේ 1යි 2යි ගාන විදිහටම දෙන්නේ නැහැ පුතේ. හොඳද? හැබැයි තියරි එක පොඩ්ඩක් දන්නවනම් ඔයාට දැන් මං 6 වසර ටික ඔක්කොම ටික කියලා දුන්නා දැන් මං. හරිද? 6 වසරේ 6 වසරේදී තිබුණ ඔක්කොම මේ ගාන හදන්න පුළුවන්. දැන් ඔයාලට හදනකොට තේරෙයි. මේ ගාන හදන්න පුළුවන් වෙන ඔක්කොම ටික කියලා දීලා තියෙන්නේ. 6 වසරේ ටික තමයි මේ තියෙන්නේ. 6 වසරේ ඔක්කොම ටික කියලා දුන්නා. හරිද? දැන් මේක චුට්ටක් හිතුවාම පුළුවන්. අපි මේක බලලිමුකෝ. දෙකේ තුන්වෙනි බලය කියන්නේ තුනේ දෙවෙනි බලය කියන්නේ තුන වැඩි කිරීම 3 අගයත් හොයන්න කියලා තියෙනවා 9යි. 3 වරක් 3 9යි. පහේ හතරවෙනි බලය. පහේව 4ක් වැඩි වෙන්න ඕන. පහේව 4ක්. ඔහොම. හොඳද? දැන් ඔයාට ලියලා හරි බලලා ගුණ කරන්න. හොඳේ. 5 වරක් 5 25යි. 25 වරක් 5 125යි. 125 වරක් 5 625යි. හොඳද? දැන් මට මතකෙන් පුළුවන් වුණාට වාට සමහරවිට බැරුව ඇති. හැබැයි වාට පුළුවන් දැන් 5 වරක් 5 25යි කියලා ආවනේ. ඊට පස්සේ ආයෙ 5න් වැඩි කරලා බලනවා 125 එනවා. ආයෙ 5න් වැඩි කරලා බලනවා 625 එනවා. ඔහොම 25 25 වැඩි කරලා හරි 5න් වැඩි කර කර යන්න. ඊළ උත්තරේ ඕනේ. ඊට පස්සේ එක දෙක වැඩි කිරීම 3. දෙකේව 2යි 3යි. ඒතර දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. ඊට පස්සේ 6ඒව 2යි 5ඒව 2යි. 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 5. ඔහොම එන්නේ. දැන් ඔයාට ඒක අමාරු නම් 6 වරක් 6 කීයද? 6 වරක් 6 36යි. නේද? 6 වරක් 6 36යි. ඊට පස්සේ 36 වරක් 5 බලන්න. මෙහෙම ලියලා බලන්න. 6 වරක් 5 30යි 3ක් ඉතුරුයි. 5 වරක් 3 15යි 3යි 18යි. ඔන්න දැන් 6 2යි 5කුයි වැඩි කළා. ආයෙ 5ෙන් වැඩි කරන් තියෙන්නේ. ආයෙ 5ෙන් වැඩි කරන්න. 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 8 40යි 4ක් ඉතුරුයි. 5 වරක් 1 5යි මේ 4යි 9යි. 900යි. 900යි. 6 වරක් 6 36යි 36 වරක් 5. මේ 36 වරක් 5 180යි. 180 5ක් 900යි. ඊට පස්සේ දෙවනි ගානේ 4ඒව 3ක් තියෙනවා එහෙනම් 4ෙහි 3ේ බලය. 3 වල බලය. ඊට පස්සේ 7ඒව 4ක් තියෙනවා එහෙනම් 7ෙහි 4 වෙනි බලය. ඊට පස්සේ 2ඒව 2යි 3ඒව 2යි. එහෙනම් 2 වර්ගය නැත්නම් 2ෙහි දෙවෙනි බලය වැඩි කිරීම 3ෙහි දෙවෙනි බලය. ඊට පස්සේ ඊළඟ එක 3ඒව 3ක් තියෙනවා පුතේ. දැන් වෙන වෙන තැන්වල තිබුණා 3ඒව 3ක් තියෙනවා. එහෙනම් 3ෙහි 3ේ බලය වැඩි කිරීම 5ේ දෙවෙනි බලය. 5 වර්ගය 3 ඝණය වැඩි කිරීම 5 දෙවෙනි බලය. මේ ටිකම හරිද? හරි දාගන්න ටක් ගාලා. ඔක්කොම හරිද? මං හිතනවා ඔයගොල්ලෝ අර අගේ හොයන එක දැම්මේ නෑ කියලා. නේද? විහිදු වල ලිව්වා විතරයි නේද? අගේ හොයලා දැම්මේ නෑ නේද? මට නිකන් පේනවා වගේ. ඔයා ඔහේ වැඩ කරනවා මට පේනවා මෙහි ඉඳලා. හරි නේ මං කිව්වා. ඔයා ගන්න හැටි ඔහොමයි. ඒ 5 වරක් 5 25යි 25 වරක් 5 125යි ඔන්න ඔහොම ගන්න ඕනේ. වැඩි කළා වෙන තැනක ලියලා හරි වැඩි කළා අගේ හොයන්න ඕන. හොඳේ? හරි දාගත්තද ඒ ටිකට? හරිද ඔක්කොගම? හරිද ඒ ටිකම? නැතිට එකක් වැරදි. වැරදුනාට කමක් නැහැනේ මං කියන්නේ වැරදුනාට කමක් නැහැනේ තේරුණාද වැරද්ද? වැරද්ද තේරුණා නම් හරි. ඒ වැරද්ද ඉගෙන ගත්තා නම් හරි වැරදුනාට කමක් නැහැ හොඳේ. හරි. අපි තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගානේ මම මේ අන්තිම එක ඉස්සලා කියලා කරන්නම්. හොඳේ. ඒක ලේසි කියලා හින්දා. ඒක බැරි වෙන්න විදිහක් නැහැ. හොඳේ. මේකේ තියෙනවා 6ෙහි 3 වෙනි බලය. කොහොමද අපි 6ේ 3 මෙතනනේ දර්ශකාංකෙට ලියන්නේ 6ේ 3 වෙනි බලය. ඔහොමනේ ලියන්නේ. 6ෙහි 3 වන බලය කියලානේ. ඊපස්සේ පාදය ඇවිල්ලා 6යි. දර්ශකය 3යි. ඉතින් ටක් ගාලා පුරවන්න පුළුවන් ටිකක්ම. දැන් 6ේ 3 වෙනි බලය කියන්නේ මොකද? 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6. කොහේ හරි ලියලා හොයන්න. 6 වරක් 6 36යි.
ඊට පස්සේ එහෙම 36 වරක් 6 එකපාරට එන්නේ නෑනවා. මේ වගේ වැඩි කරන්න 36 වරක් 6. 6 වරක් 6 36යි 3ක් ඉතුරුයි. 6 වරක් 3 18යි 3යි 21යි. 216යි. එහෙනම් උත්තරේ මෙතනට එන්නේ කීයද? 216යි. මේ ටික අනිවාර්යෙන් පුරවන්න පුළුවන් ඔයාට. හරිද? දැන් මේක නම් චුට්ටක් අමාරුයි කියලා කියත හැකියි. හැබැයි මම කියලා දුන්නා. දැන් ඉස්සෙල්ලා ගානේ මම කියලා දුන්නා කොහොමද කියලා. පාදය 7යි කියලා දීලා තියෙනවනේ පුතේ. 343 එහෙනම් 7ෙන් බෙද බෙද යන්න ඕනේ. ඒ පාදය 7යි කියලා දීලා තියෙනවා. මේවා කටු වැඩ. මේවා කටු වැඩ. මෙතනට එන කටු වැඩේ නෙමෙයි. මේවා වෙනම ලියලා හදලා තියන්න. මේවා කටු වැඩ. පුරවන්නනේ තියෙන්නේ. දැන් මෙතන මේ හතේ පාදේ මේ පාදය 7යි කියලා දීලා තියෙනවනේ. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? ඉස්සෙල්ලා මං කළේ අර 32 දෙකෙහි පාදයේ බලයක් විදිහට ලියන්නේ. ඒතකොට 32 දෙකෙන් බෙද බෙද ගියානේ. දැන් මේකත් පාදයේ 7යි කියලා තියෙන 343. 343 7ෙන් බෙද බෙද යනවා. ඔන්න බලන්න 7ෙන් බෙදෙන විදිය. 3ෙන් බෙදෙන්නේ නැහනේ. 34ට. 34ට 3ෙන් sorry 34 මේ 3 7ෙන් බෙදෙන්නේ නැහැ. 34 7ෙන් බෙදෙනවද? නැහැ. 35ට තියෙනවා 35 ගන්න බෑ. එහෙනම් 35ට අඩු සංඛ්‍යාව මොකද්ද? 28 නේද 7ෙන් බෙදෙන්නේ? 7 වරක් 4 28යි. හරිද? එහෙනම් 4 මෙතනට දානවා 28ට කොච්චරක් අඩුයිද? 34නේ තියෙන්නේ. 28 තමයි අපිට ගත්තේ. 29 30 31 32 33 34. 6ක් තියෙනවා. එහෙනම් ඔයා බලන්නේ 63ට ආයි. මෙතනින් 6ක් ඉතුරු වුණානේ. 28ට තමයි 4ක් ගත්තේ. එහෙනම් 6ක් ඉතුරුයි. ඒ 6යි මේ 3යි 63ට තමයි බලන්නේ. 63ට 7 කීයද? 9යි. හරි. ආයි 7ෙන් බෙදෙනවා. 7ෙන් බෙදෙනවා. sorry 7ෙන් ඈ. 7 3ෙන් නෙමෙයි 7ෙන්. 7ෙන් බෙදුවාම 7යි. 49ට 7 ඒවා 7යිනේ. 7 වරක් 7 49යිනේ. ආයි 7ෙන් බෙදෙනවා. එක වෙනකම් 7ෙන් බෙදෙනවා. හරි. කීයද 7 ඒවා? 7 ඒවා 3යි. 7 ඒවා 3යි. එහෙනම් දර්ශකයේ 3යි. අපිට 343 ලියන්න පුළුවන් 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 කියලා. එහෙනම් 7ෙහි 3 වෙනි බලය. 7ෙහි 3 වන බලය. ටග්ගාල ටික ලියා ගන්න. දැන් තේරුණාද ඒක? හරිද පුතේ? ඔව් ටීචර්. ආ දැන් ඒකනේ හරි මම ටීචර්. ඔව් මම දැන් කියලා දුන්න ටිකෙන් ඔක්කොම තියෙන්නේ කියලා. නේද? කියලා දුන්න නැති ටිකක් තියෙනවද කොහේ හරි? කියලා දුන්න නැති එක දෙයක්වත් නැහැ. චුට්ටක් කල්පනාවෙන් එතකොට ඒක තමයි පුතේ ඉතින් අර ගණන් හැදුවාම නිතර නිතර ගණන් හැදුවාම ওই ටික පුළුවන් වෙනවා. හොඳේ. කිසි අවුලක් නැහැ දැන් බැරි වුණාට. දැන් හොඳට ඉගෙනගෙන අර ඩේලි 5 එකේ ගණන් ටිකත් හදන්න. එතකොට හරි. හරිද පුතේ ලියාගෙන ඉවරද? ඔව් ටීචර්. හරි. ඊට පස්සේ අන්තිම ගානක් හදන්න 4 වෙනි ගාන.
හතරවෙනි ගාන හදනවනේ. නේද? පාදේ පාදේ දෙක කියනවා නම් දෙකෙන් බෙදන්න ඕන. පාදේ හතර කියනවා නම් හතරෙන් බෙදන්න ඕනේ. ඇති නේද වෙලාව? ඔව් ටීචර්. කීයද එහෙනම් උත්තරේ කියන්න? 16 නේද? ඔව්. 16 දෙකේ පාදේ විදියට කිව්වොත් කීයද? උත්තරේ. දෙකෙහි හතරවන බලය. හරි, very good. ජනුලි හරිද? ටීචර් හතර මට ආවේ මේ එක එක්කලේ නැද්ද? ඒක මන් දන්නේ දන්නේ. දෙහිදී මං කියලා දුන්නනේ. 16 දෙකේ පාදේ බලයක් විදිහට ලියන්නලු. 16 දෙකේ පාදේ බලයක් විදිහට. ඒතර මොකද කරන්නේ? 16 දෙකෙන් බෙද බෙද යනවා. දෙකෙන් බෙදුවාම 8යි. ආයි 8 දෙකෙන් බෙදෙනවා 4යි. ආයි 4 දෙකෙන් බෙදෙනවා 2යි. ආයි 2 දෙකෙන් බෙදෙනවා 1යි. 16 දෙකෙන් බෙදුවාම 8යිනේ. 8 දෙකෙන් බෙදුවාම 4යි. 4 දෙකෙන් බෙදුවාම 2යි. 2 දෙකෙන් බෙදුවාම 1යි. එහෙනම් දෙකේව කීයක් තියෙනවද? දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක දෙකේව හතරක් තියෙනවා. එහෙනම් 16 කියලා කියන්නේ පුතේ දෙකේ හතරවෙනි බලය. ඊට පස්සේ 16 හතරවෙනි පාදයේ බලයක් විදිහට ලියන්නේ කොහොමද? 16 හතරෙන් බෙදෙනවා 4යි. ආයි 4 හතරෙන් බෙදෙනවා 1යි. ඒ කියන්නේ 4 වැඩි කිරීම 4. 16 ලියන්න පුළුවන් 4 දෙවෙනි බලය කියලා. ටක් ගාලා ලියා ගන්න ලියලා නැත්තම්. මේ මාතෘකාව ලියා ගන්න එහෙනම් ඊළඟ ටිකට යමු. සංඛ්‍යාවක් කමා සංඛ්‍යාවක් කමා
පාද ප්‍රථමක සංඛ්‍යා වූ දර්ශක අංකණයෙන් ප්‍රකාශ කිරීම. දර්ශක අංකණයෙන් ප්‍රකාශ කිරීම. පාද ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච දර්ශක අංකණයකින් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා බලනවා සංඛ්‍යාව. හරිද? සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යා පාද වෙච්ච දර්ශක අංකණයකින් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා බලනවා. ඉස්සෙල්ලා බලමු ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. දැන් ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? මම කලින් කියලා දුන්නා. නේද? 4 වෙනි පාඩමේදී මම කියලා දුන්නා. කියන බලන්න ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. මේවා මේ හොඳට දැනගන්න මේ 6 වසරේදී කියලා දුන්නේ. කියලා දෙන්නේ 6 වසරේදී. හරිද? හොඳට මතක තියාගන්න පුතේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන ඒවට. සාධක කියන්නේ මොනවාද? යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව අර පළවෙනි සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. උදාහරණයක් මම කිව්වොත් 4 බෙදෙනවා ඉතිරි නැතුව 2කින් 2යි. 4 බෙදෙනවා ඉතිරි නැතුව 4ෙන් 1යි. හරිද? මේ 2යි 4යි කියන එක. ආයේ 4 බෙදෙනවා 1කින් ඉතිරි නැතුව 4යි. හරිද? එහෙනම් 1යි 2යි 4යි කියන ඉලක්කම් ටික 4 සාධක වෙනවා. හරිද? 4 සාධක. යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා මොනවා හරි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදෙනවා නම් අන්න ඒ සංඛ්‍යාව පුතේ සාධකයක් වෙනවා. අර පළවෙනි සංඛ්‍යාව මේ 4 2කින් බෙදෙනවනේ ඉතිරි නැතුව. ඒක එහෙනම් 2 4 සාධකයක් වෙනවා. දැන් මේ 4ට සාධක 3ක් තියෙනවා. 1යි 2යි 4යි කියන එක. සාධක දෙකක් විතරක් තියෙන ඉලක්කම් කියන්නේ ඕනම එකක් එකෙන් බෙදෙනවනේ. එහෙනම් 1 කියන එක ඕනම සංඛ්‍යාවක සාධකයක්. ඒ වගේම ඕනම සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්වත් බෙදෙනවනේ. එතකොට ඒ කියන සංඛ්‍යාවක් අපි දැන් 5 කිව්වොත් 5 1කිනුත් බෙදෙනවා 5කිනුත් බෙදෙනවා. අනිවාර්යෙන් බෙදෙනවනේ මේ ඉලක්කම් දෙකෙන්. අපි දැන් 7 කිව්වොත් 1කිනුත් බෙදෙනවා 7කිනුත් බෙදෙනවා. 8 ගත්තොත් 1කිනුත් බෙදෙනවා 8කිනුත් බෙදෙනවා. අනිවාර්යෙන් බෙදෙනවනේ. අන්නේ එන්නේ ඉලක්කම් දෙක විතරක් තියෙනවා නම් අන්න ඒවට කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. ඒ කියන්නේ එකෙනුයි එම ඉලක්කනුයි විතරක් බෙදෙන ඒවට කියනවා ඇත්තටම කියනවා නම් ප්‍රථමක සංඛ්‍යා කියලා. වෙන එක ඉලක්කමකින්වත් බෙදෙන්න බෑ. ඇයි බෙදුනොත් ඒක සාධකයක් වෙනවනේ. ඒක සාධක දෙකක් නෙමෙයි ගොඩක් තියෙනවා. හරිද? එහෙනම් සාධක දෙකක් විතරක් තියෙන නම් මොකද වෙන්න ඕනේ? එකෙනුයි එම ඉලක්කමනුයි විතරක් බෙදෙන්න ඕන. වෙන කිසිම ඉලක්කමකින් බෙදෙන්න බෑ. ඕනම ඉලක්කමක් එකෙනුත් බෙදෙනවා ඉතුරු නැතුව ඒ ඉලක්කමෙන්වත් බෙදෙනවා ඉතුරු නැතුව. හරිද? එහෙනම් සාධක දෙකක් විතරක් තියෙනවට තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. දැන් මේක කියන්නේ මොන හරි ඉලක්කමක් දුන්නාම ප්‍රථමක සංඛ්‍යා වලින් විතරක්. අපි බලමු ප්‍රථමක සංඛ්‍යා මොනවද කියලා. එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. ඇයි සාධක එකයි තියෙන්නේ. දෙකක් නැහැ. එහෙනම් පළවෙනි කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2. ඊට පස්සේ දෙකට තියෙන්නේ දෙක බෙදෙන්නේ එකෙනුයි දෙකනුයි විතරයි. සාධක දෙකයි. තුනත් බෙදෙන්නේ එකෙනුයි තුනෙනුයි විතරයි. ආයි 4 ගන්න බෑ. 4 එකෙනුයි දෙකෙනුයි හතරෙනුයි බෙදෙනවා. සාධක 3ක් තියෙනවා. ආයි 5 ප්‍රථමක සංඛ්‍යාව එකෙනුයි පහෙනුයි විතරයි බෙදෙන්නේ. දෙකෙන් තුනෙන් බෙදෙන්නේ නැහනේ. ආයි 6 ගන්න බෑ. 6යි දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා හයනුත් බෙදෙනවා එකෙනුත් බෙදෙනවා. ඊට පස්සේ 7 එකෙනුයි හතෙනුයි විතරයි බෙදෙන්නේ. ඊට පස්සේ 8 බෑ. 8 කීපයකින්ම බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා හතරෙන් බෙදෙනවා. 9 බෑ 10 බෑ. ආයි 11 එකෙනුයි 11නුයි විතරයි. ආයි 13 14 බෑ. 12 14 බෑ. ආයේ 17 16 15 ඒ ටිකම බෑ. 17 ආයි බෙදෙනවා ආයි 19 බෙදෙනවා. ඔන්න දැන් මම 20 වෙනකම් ප්‍රථමක සංඛ්‍යා ටික කිව්වා. ඕන්න මේක කොහේ හරි ලියා ගන්න. ප්‍රථමක සංඛ්‍යා ටික මේක. මේ ප්‍රථමක සංඛ්‍යා. හරිද? මේ පාඩම් හරි කරගන්න පුතේ. අදහසක් තියාගන්න හැබැයි ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා. එක්කෙනුයි එම ඉලක්කමුනුයි විතරක් බෙදෙනවා කියලා මතක තියාගන්න. හරිද? දැන් මොකද්ද මේක අහන්නේ? යම් සංඛ්‍යාවක් දුන්නාම මේක ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියලා ඒ අසුරෙන් දර්ශක විදිහට ලියන්න කියන එක තමයි දැන් කියන්නේ. අපි බලමු ඉලක්කමක් 40 ගමුකෝ. ඔන්න දැන් මම 40 ගන්නවා. 40 බෙදෙන්නේ කීයෙන්ද? ඉස්සෙල්ලම දෙකෙන් බෙදෙනවා. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මේක දෙකෙන් බෙදෙනවනේ. දැන් අපි දෙකෙන් බෙදෙන හැටි ඉගෙන ගත්ත කොහොමද බලන්න කියලා. අග ඉලක්කම 0 2 4 6 8 වේ නම් දෙකෙන් බෙදෙනවා. හරිද? දෙකෙන් බෙදෙනින් දෙකෙන් බෙදුවා 20යි. ආයෙ බෙදෙනවා මේක කීයද? දෙකෙන් බෙදෙනවා. අග බින්දුවනේ තියෙන්නේ. ආයෙ දෙකෙන් බෙදුවාම 10යි.
ආයෙ මේක දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුවම දෙකයි. දෙකෙන් බෙදුවම පහයි. දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ. දැන් බෙදෙන්නේ පහෙන්. පහෙන් බෙදුවම කීයද? එකයි. මෙතනට එක වෙනකන් හැම වෙලාවෙම බෙදාගෙන යන්න ඕනේ. හරිද? ඊට පස්සේ මට 40 ලියන්න පුළුවන්. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම පහ කියලා. මේ දෙකේව තුනක් තියෙනවා පහ. එහෙනම් මට දර්ශකාංකනේ ලියන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම පහ කියලා. හරිද? පැහැදිලිද? එහෙනම් ප්‍රථමක සංඛ්‍යා කියලා මේ ටික ලියා ගන්න පුතේ. ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ මොකද්ද? සාධක දෙකක් පමණක් ඇති කියලා වරහන් ඇතුලේ ලියන්න. සාධක දෙකක් පමණක් ඇති. ඇති ඒ තමයි මම දැන් මේ 20 වෙනකන් තියෙන ප්‍රථමක සංඛ්‍යාව ලිව්වේ. මෙන්න මේ වගේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා බෙදෙන්න එතන මොන ඉලක්කම් වලින්ද අනිවාර්යෙන් 2න් 3න් 5න් 7න් 11න් 14න් ඔහොම විතරයි බෙදෙන්නේ. ආයෙ 6න් 8න් එහෙම බෙදෙන්නේ නැහැ. මෙන්න මේ ඉලක්කම් වලින් විතරයි බෙදන්නේ. බෙදුවාම මෙන්න මේ විදිහට විහිදුවල ලියලා එක දර්ශකාංකනේ ලියන්න පුළුවන්. ටක් ගාලා ලියා ගන්නකො. අපි අභ්‍යාසයට යමු. අද මේ පාඩම ඉවර කරන්න ඕනේ. එන සතිය අපිට හැබැයි මේ ඩේලි 5 එකේ ගණන් එවන්න විදිහක් නැහැ. මොකද එන සතියේ තියෙන ටිකක් ලොකු පාඩමක්. 6 වෙනි පාඩම ටිකක් ලොකුයි. එතකොට ඉතින් එක දවසින් ඉවර කරන්න වෙන්නේ නැහැ. පාඩම් 9ක් තියෙන පුතේ මේ හරිද ලිලිවරද? හරි. එහෙනම් අපි 5යි 1 අභ්‍යාසයට යන් 50 වෙනි පිටුව. 50 වෙනි පිටුව 5යි 1 අභ්‍යාසයට යන්. දැන් මං කියලා දුන්න ටිකක් තියෙන. දැන් ඕකේ බලන්න එක ගානක්වත් හදන්න බැරි නෑ. 5යි 1 අභ්‍යාසයට යන්. මේක ලියලිවර නම් මේ ටිකත් ලියා ගන්න ප්‍රථමක සංඛ්‍යා ටික. හොඳේ. දැන් මෙතෙන්ට නිකන් කියලා දුන්නේම අමාරු ඒවා තියෙනවනේ. ආයි කියන්න ඕන මොනවා හරි තේරුන්නේ නැද්ද? අහන්න. තේරුණාද ඔක්කොම? ඕඩීට ආ very good.
හැදුවද ගණන් ටික? පුතේ හදන්න ඕන හොඳේ. දැන් මං අහන උත්තර ටික මං ආසයි ඔයගොල්ලෝ තනියෙන් හදනවට ගණන් ටික නේද? මම කියලා දීලා ලියාගෙන මේ ඒක වැඩක් නෑ නේද? ඔයා තනියෙන් ගණන් ටික හදන්න ඕන ඔක්කොම ටික. ඊට පස්සේ අර ඩේලි 5 එකේ එන ගණන් ටිකත් හදන්න ඕනේ. මම කියලා දීලා පොතේ ලියාගත්තාම මට වැඩක් නෑ නේ. අපි නිකන් කොපි රයිටින් ක්ලාස් එකකට ගියා වගේ ගණන් ක්ලාස් එකකට නෙවෙයි. ඒ හින්දා හොඳට ගණන් ටික හදමු. පළවෙනි ගාන තියෙනවා මම මේ ඔයාට මොකද්ද 25 පහේ පාදයේ බලයක් විදියට. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක තියෙනවා 64 දෙකෙහි පාදයේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 81 තුනෙහි පාදයේ. පාදයේ 3 4 49 7හි පාදේ. මොකද කරන්න පුතේ මේක? දැන් කියන්න බලන්න 25 පහේ පාදේ බලයක් විදියට දියන්න කරන්න ඕන මොකද්ද කියලා කියන්න බලන්න. කවුරු හරි කියන්න. 25 පහේ පාදේ බලයක් විදියට ලියන්න අපි මොකද්ද දැන් කරන්නේ? කියන්නකෝ. මොකද්ද අයවන් කරන්නේ? දැන් ඔය ගානම හැදුවා ඔය වගේම ගණන් ටික හැදුවේ 16 දෙකෙහි පාදයේ බලයක් විදියට ලිව්වා 16 හතරේ පාදයේ බලයක් විදියට ලිව්වා ඒ විදිහම තමයි මොකද කරන්නේ ළමයි ඇහෙනවනේ ඊට දුන කරන්න ඕනේ. ಗುಣ කරන්න පොත පෙරලලා බලලා හරියට හදන්න 16 දෙකේ පාදයේ බලයක් විදියට ලිව්වා මම උදාහරණය කලින්මත් කළා 32 දෙකේ පාදයේ බලයක් විදියට ලිව්වා ඊට 16 දෙකේ පාදයේ බලයක් විදියට ලිව්වා ඊට පස්සේ 16 හතරේ පාදයේ බලයක් විදියට ලිව්වා ඒක බලලා හරි කරන්න බලන්න දැන් මම නිකම්ම කියලා දීලා ලියාගෙන නම් වැඩක් නැහැ දැන් කියන්න බලන්න පොත බැලලා හරි මොකද කරන්න ඕන අය ඈ මොකද්ද කරන්න ඕනේ මොකද කරන්න පුතේ 25 පහේ බලයක් විදියට ලියන්න මොකද කරන්නේ 25 පහෙන් බෙද යනවා 25 පහෙන් බෙදුවාම කීයද 5යි 5 පහෙන් බෙදුවාම කීයද 1යි මෙතනට 1 වෙනකම් මේ 25 පහෙන් බෙද යනවා එතකොට 25 ලියන්න පුළුවන් මට 5 වැඩි කිරීම 5 කියලා ඒ කියන්නේ පහේ දෙවෙනි බලය
ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ 64 දෙකෙහි පාදයේ බලයක් ඉතින් ලියන්නේ කොහොමද? 64 දෙකෙන් බෙද බෙද යනවා. 64 දෙකෙන් බෙදුවම 6ට දෙකේව 3යි. 2ට දෙකේව 2, 4ට දෙකේව 2යි. ආයි 32 දෙකෙන් බෙදෙනවා 16යි. 1ට 3ට 1යි, එකක් ඉතුරුයි 12ට 6යි. ඊට පස්සේ ආයි දෙකෙන් බෙදෙනවා 8යි. ආයි දෙකෙන් බෙදෙනවා 4යි. ආයි දෙකෙන් බෙදෙනවා 2යි. ආයි දෙකෙන් බෙදෙනවා 1යි. අන්තිමට 1 වෙනකම් බෙදාගෙන යනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. දෙකේව 6ක් තියෙනවා. දෙක වැඩි කිරීම, දෙක වැඩි කිරීම, දෙක වැඩි කිරීම. ඔන්න ඔහොම තියෙනවා. ඒ කියන්නේ දෙකේ 6 වෙනි බලය. 64 වෙනි. මේ දෙක ටක් ගාලා කරන්න බලන්න. අනේ හනිචා මතක නැද්ද? එහෙනම් 83 තුනේ පාදයේ බලයක් විදිහට කරන්න මොනවද කරන්නේ? දැන් කියන්න බලන්න. 81 3ෙන් බෙදෙනවා. 81 තුනෙන් බෙද බෙද යනවා 1 වෙනකන් නේද? අමතක වුණාද ඕක ඉස්සෙල්ලා? දැන් අපි කළානේ වගේ කීපයක්. දැන් මේ පාඩමේ අනාතරතුරත් අමතක කරන්න බෑ ඉතින්. හරිද පුතේ අනිත් ටික ඉවරයිද? අසූ එක තුනෙන් බෙදන්න අමාරුයිද? ඔන්න දැන් 81 තුනෙන් බෙදාගෙන යන්නනේ තියෙන්නේ. තුනේ පාදයේ බලයක් කියලා ලිව්වහම කොහොමද ලියන්නේ? 81 තුනෙන් බෙදනවා. තුනෙන් බෙදුවාම කොහොමද? 8ට නෑ. 8ට තුනේව නෑ. එහෙනම් තියෙන්නේ කීයටද? 6ට. 6ට තුනේව කීයද? 2යි. 6ටනේ අපි බැලුවේ. දැන් 8න්න තියෙන එහෙනම් දෙකක් ඉතුරුයිනේ. 2යි මෙතන 1යි 21ට තමයි ඊට පස්සේ බලන්න තුනේව. 21ට තුනේව 7යි. හරි මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න හොඳේ. දැන් මම කියලා දුන්නානේ වෙන විදිහ. 8ට බැලුවා 8ට නෑ. 6ට තියෙන්නේ 6ට තුනේව 2යි. 8ට තියෙන හින්දා 6ට බැලුවාම දෙකක් ඉතුරු වෙනවනේ. ඒ 2යි මේ 1යි 21ට බලන්න. එකතු කරන්නේ ලං කරලා ලියලා බලන්න. එන 21ට. 21ට තුනේව 7යි. ඊට පස්සේ ආයෙ තුනෙන් බෙදුවාම 27 එන්නේ කීයද? 3 වරක් 9. එහෙනම් 9. ඊට පස්සේ ආයෙ තුනෙන් බෙදනවා 3යි. ආයෙ තුනෙන් බෙදනවා 1යි. තුනේව කීයක් තියෙනවද? තුනේව 4ක් තියෙනවා. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 තමයි 81 වෙන්නේ. එහෙනම් තුනේ 4 වෙනි බලය සමානයි 81යි. ඊට පස්සේ 49. 49 බෙදනවා කීයද?
7. 49ට 7ව 7යි. 7 7 49යිනේ. දැන් ආයි 7ෙන් බෙදෙන 1යි. එහෙනම් 7 වැඩි කිරීම 7 තමයි 49. ඒ කියන්නේ 7 දෙවෙනි බලය. ඔන්න ඔහොම තමයි එන්නේ. ඔන්න පළවෙනි ගාන හැදුවා. ලියාගෙන ඉවර නම් අතක් දාන්න පුතේ ටක් ගාලා. හරි නම් හරි දාගන්න. හරි නම් අතක් දාන්න ලියලා ඉවර නම්. මේ තව විනාඩයකින් හරි හරි ලියා ගන්න පුතේ. ලියලා ඉවරද? ලියලා ඊට ඉවරද? දෙවන ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ ලියන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ අන්තිම ටිකද කරගෙන යන්නේ ඔය? ඔව්. very good. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ උත්තර ටිකත් මට කියාගෙන යන්න පුළුවන් නේ. පළවෙනි එකට උත්තරේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද? හන්දිද? කියන්න බලන්න. ඒකේ මේ පළවෙනි එකේ තියෙන ටීචර් 18නේ. ඔව්. එතකොට 18 අපි ප්‍රථමක සංඛ්‍යාවක් වූ බලවල ගුණිතයක් විදිහට ලියන්න ඕනේ. ඔව්. කොහොමද ලිව්වම එතකොට අපි 18 ටීචර් දෙකෙන් බෙදලා ඊට පස්සේ 6 එනවනේ. 6 දෙකෙන් බෙදුවට පස්සේ 3 එනවා. ඊට පස්සේ අපි 3 3ෙන් බෙදුවම 1යි. 18 දෙකෙන් බෙදුවාම 6ද? ඔයා කරලා තියෙන විදිය හරි හොඳේ. හොඳ පුතා. හොඳද? very good. වැරදුනාට කවන්නේ නැහැ. මම වැරදුනා මුකුත් කියනවා දන්න. වැරදුනාට කමන්නේ. ඔයාගේ උත්සාහය අගය කරනවා මම. ඔයා කරලා තියෙන විදිය හරි චුට්ටක් වැරදිලා තියෙනවා. 18 3ෙන් බෙදුවාම දෙකෙන් බෙදුවාම 6 නෙවෙයි. 18 දෙකෙන් බෙදුවාම 9යි. හරිද පුතේ මම මැකුවා අමතක වෙලා. හරිද? හරි ටීචර්. හරි. අපි දෙවෙනි ගානට යන්කෝ. දෙවෙනි ගාන තියෙනවා 18 ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියලා දර්ශක අංකණයෙන් ලියන්න කියලා තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා දැන් මං කිව්වා 2 3 5 7 9 7 11 එහෙම කියලා. 11 13 17 19 ප්‍රථමක සංඛ්‍යා කියලා කිව්වා. ඒ ඉලක්කම් වලින් තමයි මේක බෙදන්න තියෙන්නේ. ඔය තියෙන ඉලක්කම්. ඉස්සෙල්ලම බෙදනවා දෙකෙන් බෙදන්න පුළුවන් නම් දෙකෙන් බෙදනවා. ඊට පස්සේ බෙදන්න බැරි වෙනකන් දෙකෙන් බෙදලා ඊට පස්සේ බලලා තුනෙන් බෙදනවාද කියලා. එහෙමත් බැරි නම් පහෙන්. එහෙමත් බැරි නම් හතෙන්.
ওই ඉලක්කම් වලින් තමයි හැම ඉලක්කමම බෙදෙන්නේ. අනිවාර්යෙන් බෙදෙනවා පුතේ. හරිද? 18 තියෙනවා 24 තියෙනවා 45 63 72. මොන දේ චක්‍රය හොඳට පුළුවන් වෙන්න ඕනේ. රෝම ඉලක්කම් එක තියෙනවා 18. රෝම ඉලක්කම් දෙක තියෙනවා 24. රෝම ඉලක්කම් 3 45. රෝම ඉලක්කම් 4 63. රෝම ඉලක්කම් 5 72. ওই ඉලක්කම් ටික තමයි ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න තියෙන්නේ. 2 3 5 7 11 13. ඔය වගේ 18 බෙදෙනවා දෙකෙන් 9යි 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ පුතේ. 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. මොකද අගේ 0 2 4 6 8 නෙවෙයි නම් දෙකෙන් බෙදෙන්නේ නැහැ. අග ඉලක්කම. මේක එක ඉලක්කමනේ තියෙන්නේ. ඉතින් ඒක තමයි අග ඉලක්කම වෙන්නේ. එතකොට ඒක 9 තියෙන නිසා දෙකෙන් බෙදෙන්නේ නැහැ. බෙදනවා එහෙනම් 3ෙන්. 3ෙන් බෙදෙනවා 3යි. ආයි 3ෙන් බෙදෙනවා 1යි. 3 3ෙන් විතරයි බෙදෙන්නේ. එහෙනම් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියුවා දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 3. ඕක දර්ශකයේ අංකනේ ලියුවා දෙක වැඩි කිරීම 3 වර්ගේ. ඔන්න ඔහොම තියෙන්න ඕන. ඊට පස්සේ 24ත් එහෙම බෙදාගෙන යන්න. 24 දෙකෙන් බෙදුවාම 12යි. දෙකෙන් බෙදුවාම 12යි. 12 ආයි දෙකෙන් බෙදෙනවා 6යි. ආයි 6 දෙකෙන් බෙදෙනවා 3යි. ආයි 3 බෙදෙන්නේ දෙකෙන් නෙවෙයි 3ෙන්. 3ෙන් බෙදුවාම 1යි. එන්නේ මොකද්ද? දෙක වැඩි කිරීම, දෙක වැඩි කිරීම, දෙක වැඩි කිරීම 3. දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම 3. ඔන්න මම දෙකක් කියලා දුන්නා. ඉතුරු ටික සංගාල කරන්න. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් බලනවා 3ෙන් බෙදෙනවද කියලා. 3ෙන් බෙදෙන්නේ නැත්නම් බලනවා 5ෙන් බෙදෙනවද කියලා. 5ෙනුත් නැත්නම් බලනවා 7ෙන් බෙදෙනවද කියලා. 7ෙනුත් නැත්නම් 11ෙන්. එච්චර ඒවා දෙන්නේ නැහැ. 11ෙන් බෙදෙනව නැත්නම් 13ෙන්. හරිද? ටීචර් ඔව් පුතේ කියන්න. ටීචර් මේ ජනවාරි ඉඳන් පෙබරවාරි ඉඳන් ඔව් පුතේ මේ මාසෙ ඉඳලා කරේ ෆීස් ගෙවන්න මම දානවා පුතේ ගෲප් වලට. කවද මේ ෆීස් දෙවන්න ඕනේ? මේ සෙනසුරාදාන් පස්සේ මේ සිකුරාදා වෙනකම් ෆ්‍රී. සිකුරාදාන් පස්සේ ෆීස් ගෙවන්න ඕන පුතේ. මම දාන්නම්. ඒ කියන්නේ අය මාර්තුමා. 8 9 10 11 ඔව් බලමු මං කෝල් එකක් දෙන්නම් ඔයාට. ටීචර් thank you ටීචර්. හරි. ඒ ඩීටේල්ස් ටික ඔක්කොම මේ ගෲප් වලට දානවා. එතකොට බලන්නකෝ.
ඇති නේද පුතේ වෙලාව? හදලා ඉවරද? හදලා ඉවරද ළමයි? හරි මම ඔව් කරන ටීචර්. හරි. ඊට බලමු 45. 45 පුතේ දෙකෙන් බෙදෙන්නේ නැහැ. මොකද අග ඉලක්කම 0 2 4 6 8 වෙන්නේ නැහැ. හින්දා දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් බලනවා අපි තුනෙන් බෙදනවද කියලා. තුනෙන් බෙදනවද බලන්නකො. මම හතරවෙනි පාඩමේ කියලා දුන්නා. ඉලක්කම් දර්ශකය බලනවා. ඉලක්කම් දර්ශකය කියන්නේ මොකද්ද? මේ ඉලක්කම් දෙක එකතු කරලා එක ඉලක්කමක් වෙන්න ඕනේ. 4යි 5 එකතු කරාම 9 වෙනවා. එහෙනම් ඉලක්කම් දර්ශකය 9 වෙනවා නම් 3 6 9 වෙනවා නම් 3ෙන් බෙදෙනවා. එහෙන් බලන්න පුළුවන්. කලින් ඒවා කළේ ඒකින්ද තමයි හොඳේ. ඊට පස්සේ 3ෙන් බෙදුවාම 4ට 1යි. 4ට නෑ 3ට තියෙන එහෙනම් එකක් ඉතුරු. ඊට පස්සේ බලන්න කීයද? 15ට 3 ඒවා 5යි. 3 වරක් 5 15යිනේ. ඒ විදිහට බෙදන්න ඉගෙන ගන්න. ආයි 3ෙන් මේක බෙදෙනවා 5යි. 3 වරක් 5 15යි. ඊට පස්සේ ආයි බෙදෙන්න පුතේ 5ෙන් 1යි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 කියලා. එහෙනම් 3 වර්ගය වැඩි කිරීම 5. හරිද? ඊට පස්සේ 63. 63 බෙදෙනවා 3ෙන්. 63 3ෙන් බෙදුවාම කීයද? 6 බෙදුවාම 3ෙන් 2යි. 3 3ෙන් බෙදුවාම 1යි. ආයි මේක 3ෙන් බෙදනවා. 21 3ෙන් බෙදනවනේ. 4ක් 3 20 3 වරක් 7 21යිනේ. ආයි මේක බෙදෙන්නේ පුතේ 7ෙන්. 7ෙන් විතරයිනේ බෙදෙන්නේ. කීයකින්වත් බෙදෙන්නේ නැහැ. එහෙනම් එන්නේ මොකද්ද? 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 7. එහෙනම් 3 දෙවෙනි බලය වැඩි කිරීම 7. හරි. ඊපස්සේ 72. 72 3ෙන් බෙදෙනවා. ඕ ටීචර් අර 45 ටික 45 තියෙනවා නේද ටීචර්? ඕ 45 ටීචර් අපි ටීචර් ඒක ටීචර් මුලින්ම 5ෙන් බෙදුවට පස්සේ ටීචර් 45 පහේ 9ක් තියෙනවා. එතකොට 9 3ෙන් බෙදුවම එතකොට 3යි. එතකොට 3 3ෙන් බෙදුවම 1යි. එහෙම ගන්න පුළුවන්ද ටීචර්? පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේකනේ උත්තරය ආවේ. මේකමනේ උත්තරේ වෙනස් වුන්නේ නැහනේ. ඔයා බෙදපු විදිහ මේ පිළිවෙල වෙනස් වුණා. හැබැයි මේ දැන් ඔයා හරි උත්තරේ ගත්තාම හරි ඔයා සාමාන්‍යයෙන් බෙදන්න ඕනේ ඉස්සෙල්ලාම පොඩි එකේ ඉඳලා බලලා බෙදන්න ඕනේ. හොඳද? ගැටලුවක් වෙන්නේ නැහැ උත්තරේට. සාමාන්‍යයෙන් බෙදන්නේ අර විදියට. දෙකෙන් බැරි නම් තුනෙන් බැරි නම් පහෙන් එහෙමම බෙදන්නේ. උත්තරේට හැබැයි ඔයාගේ වෙනස් වෙලා නැතුව ඇති. උත්තරේ මේකමයිනේ. හරිද? ඔව්. හරි. හරි. ඊට පස්සේ 72 බෙදන්න කීයද පුතේ? 72 දෙකෙන් බෙදනවා. 72 දෙකෙන් ඉස්සෙල්ලාම දෙකෙන් බෙදනවනේ. ඒ හින්දා දෙකෙන් බෙදනවා 3ට දෙකේව 4ට දෙකේව 3යි 6ට එන්නේ. දැන් තව එකක් ඉතුරුයි 12ට 6යි. ආයි දෙකෙන් බෙදනවා මේක. දෙකෙන් බෙදුවාම 3ට දෙකේව 1යි. එකක් ඉතුරුයි 16ට 8යි. ආයි මේක දෙකෙන් බෙදනවා 9යි. ආයි බෙදන්නේ 3ෙන්. 3යි 3ෙන් බෙදුවාම 1යි. ඔහොමයි එන්නේ. 72 දෙකෙන් බෙදුවාම 36යි. බෙදන්න දැන් මම මතකයිනේ කියලා දුන්නා 7ට බලනවා 7ට නෑ 6ට තියෙන 6ට 3යි එකක් ඉතුරුයි ඊට පස්සේ බලන්නේ 12ට ඒ ඉතුරු වෙන එකයි මේ 2යි 12ට තමයි බලන්නේ 12ට 6යි ඊට පස්සේ ආයි දෙකෙන් බෙදෙනවා 3ට 1යි එකක් ඉතුරුයි 16ට 8යි ඔහොම බෙදුවම ආයි 18 බෙදෙනවා දෙකෙන් 9යි 9 බෙදෙනවා 3ෙන් දෙකෙන් බෙදන්න බෑනේ 3ෙන් බෙදුවම 3යි 3ෙන් බෙදුවම 1යි එතකොට දෙකේව 3ක් තියෙනවා. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. වැඩි කිරීම 3 වැඩි කිරීම 3. දැන් දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම 3 දෙවෙනි බලය. ඔය ටිකම හරිද? ටීචර් හරි. very good. හරි. එහෙනම් අපි ඊළඟ ටික දැන් ඉවරයිනේ අභ්‍යාසෙ. ඊට පස්සේ පුතේ අපි යමු ලියාගන්න පාදයේ වීජීය සංකේත වූ දර්ශක අංකණය. පාදයේ වීජීය සංකේත මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්න ඕක.
පාදයේ වීජීය සංකේත වූ දර්ශක අංකණය. මම මුලින්මත් පොඩ්ඩක් කියලා දුන්නා. මොකද හයේදී ඒ ටික තියෙනවා. ආයෙ මෙතනදිත් කියලා දෙනවා ඉතින්. ලේසි ওই විදිහම මේ විදිහම තමයි පාදයේ වීජීය සංකේතයක්. ඒ කියන්නේ වීජීය සංකේතයක් කොහොමද? වීජීය සංකේතය දක්වන්නේ. කියන්නේ අපි හාගේ හරියටම දන්නේ නැති ඒවට කියනවා අඥාත පද කියලා. ඒක දක්වන්නේ කොහොමද? ඉංග්‍රීසි සිම්පල් අකුරකින් නේද? ඉංග්‍රීසි සිම්පල් අකුරකින් තමයි වීජීය පදයක් දක්වන්නේ. එන්නේ ඒ වලින් දුන්නේ එකක් කොහොමද? ඒක පාදයේ වෙච්ච එකක් කොහොමද? දර්ශකාංකණයෙන් ලියන්නේ කියලා බලමු. හොඳේ. හරි. මෙන්න මේ වගේ බලමු. ඒ වැඩි කිරීම ඒ කොහොමද අපි ලිව්වේ ඉස්සෙල්ලා ලිව්වා මම මේක ඒ වල තුන්වෙනි බලය ඒ වල තුන්වෙනි බලය නේද ඒව තුනක් ඒක ලියන්නේ කොහොමද ඒහි තුන්වන බලය කියලා එතකොට මේ විදිහට දුන්නොත් මේ විදිහට ලියත හැකි නේ x වල හතරවෙනි බලය කියන්නේ මොකද්ද x වැඩි කිරීම x වැඩි නෑ මම y කියලා ලියන්නම්කෝ නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති වෙයිද දන්නේ x උයි වැඩි y වැඩි කිරීම y වැඩි කිරීම y වැඩි කිරීම y ඒව හතරක් තියෙනවා. දැන් මෙහෙම දුන්නොත් දෙකේ තුන්වෙනි බලය y නැතුව අපි මං m දෙන්නම්කෝ m වල දෙවෙනි බලය කොහොමද? එතකොට දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම m වැඩි කිරීම m. ලේසියිනේ. මාරම ලේසි. මේකත් ලියාගෙන අපි ටක් ගාලා වේගෙන් හදමු. පහයි දෙක අභ්‍යාසෙ. ඇත්තරම මේකේ ලොකු දෙයක් ඇත්තෙම නෑ. පහයි දෙක අභ්‍යාසෙ ටක් ගාලා කරන්න බලන්න. අද මට මේක ඉවර කරන්න ඕන මේ පාඩම. ඊළඟ සතියේට ඉස්සෙල්ලා ඊළඟ සතියේ කාලේ තියෙන පාඩමක තියෙන්නේ ඒක ටිකක් ලොකු පාඩමක්. ඒකට දවස් දෙකකුත් යයි. හිතනවා මම. පහයි දෙක අභ්‍යාසෙට ටක් ගාලා හදන්න පුතේ. අභ්‍යාස 3යි තියෙන්නේ. මේ ටික ලියා ගන්න.
ඒක ලේසි නේද පුතේ? ඔව් ටීචර්. ඔව් මං උත්තර ටික පළවෙනි එකේ මං හිතන්නේ හදලා ඉවර ඇති. මං උත්තර ටික මෙතනින් දාන්නම්. අනිත් එක විහිදුවා ලියන එකත් ලියාගෙන යන්න. මං උත්තර ටික විතරයි දාන්නේ. x වල 4 වෙනි බලය, a වල 3 වෙනි බලය, රෝම ඉලක්කම් 2, රෝම ඉලක්කම් 3, m වල 3 වෙනි බලය වැඩි කිරීම, n වල 2 වෙනි බලය, 3 වෙනි බලය. මෙතන වැඩි කිරීම නොදැම්මත් ගැටලුවක් නෑ. වැඩි කිරීම දාන්න නැතුව මෙහෙම ලිව්වත් හරි ඈ. m වල 3 වෙනි බලය, n වල 3 වෙනි බලය කියලා. 4 වෙනි එක 7 3 වෙනි බලය, p වල 2 වෙනි බලය. රෝම ඉලක්කම් 5 y වල 4 වෙනි බලය, 7 ඉස්සරහට ගන්න 7. 7 3 වෙනි බලය. ඔහොම ලියන්න. හැමතිස්සෙම ඉලක්කම ඉස්සරහෙන් ලියන්න. දෙවනි ගානේ උත්තර ටික දෙවනි ගාන හදලා ඉවරද? ඉවරයි ටීචර්. හරි එහෙනම් මම උත්තර ටික දාන්නම්. හරි දාගන්න. ජනුලිත් හදලා ඉවරද? හදලා ඉවරද පුතේ? ඔව් ටීචර්. ලේසි නේද? ඒ ටික මාරම ලේසි නේ. A වැඩි කිරීම A. රෝම ඉලක්කම් 2, 2 වැඩි කිරීම P වැඩි කිරීම P. රෝම ඉලක්කම් 3, 2 ඒවා 3ක් තියෙනවා. M ඒවා 2ක් තියෙනවා. M වැඩි කිරීම M. රෝම ඉලක්කම් 4, 3 ඒවා 2ක් තියෙනවා. X ඒවා 3ක් තියෙනවා. රෝම ඉලක්කම් 5, X ඒවා 3ක් තියෙනවා. x ඒවා 3ක් තියෙනවා, y ඒවත් 3ක් තියෙනවා. y වැඩි කිරීම y වැඩි කිරීම y. ඔහොම තමයි තියෙන්නේ. හරි දාගන්න ටක් ගාලා. හරිද පුතේ? අපි ඉතුරු ටිකට යන් හොඳේ. දැන් තියෙන්නේ දැන් මේ වගේ දුන්නාම බීජීය පදයක්. හරිද? ආදේශ කරන්නේ දැන් අපි කියමු A වලට 3 දැම්ම කියලා. A වෙනුවට 3 දාලා ආදේශ කරලා අගේ හොයන්න කියලා තියෙනවා. ඒ එක එක මේ බීජීය සංකේතයකට අගේ දීලා මේ ඒකට ආදේශ කරලා අගේ හොයන්න කියලා තියෙනවා. හරිද? මම එක ගාණක් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ඒ ටික හෝම්වර්ක් විදිහට කරමු. එතකොට මේ පාඩම ඉවරයි, ලේසියෙන් කරන්න පුළුවන්. ගණන් දෙක තුනක් හදලා යමු අපි කොහොම හරි. මෙහෙම තියෙනවා. A සමානයි මම ටිකක් ලොකු ගානක්ම හදන්නම්කෝ. A සමානයි 3යි, B සමානයි 5යි 2යි. ඔහොම තියෙනවා. ඊට පස්සේ තියෙනවා A වර්ගය වැඩි කිරීම B වර්ගය. ඔහොම තියෙනවා. මොකද කරන්නේ? A වර්ගය ලියන්න පුළුවන් A වැඩි කිරීම A කියලා. B වර්ගය ලියන්න පුළුවන් B වැඩි කිරීම B කියලා. ඊට පස්සේ A 3යි කියලා තියෙනවනේ. එහෙනම් 3 මේ A වෙනුවට 3 ආදේශ කරනවා. එහෙනම් 3 වැඩි කිරීම 3. වැඩි කිරීම B වෙනුවට 2 ආදේශ කරනවා. 2 දානවා. 2 වැඩි කිරීම 2. අගේ හොයමු. 3 වරක් 3 9යි. 9 වරක් 2 18යි. 18 වරක් 2 36යි.
එහෙනම් මේකේ අගය කීයද? 36යි. මෙන්න මේ මෙහිම A සමානයි 3 සහ B සමානයි 2 වෙද්දි A වර්ග B වර්ග වල අගය වෙන්නේ 36යි. ඔන්නෝම ආදේශ කළා හොයන්න තියෙන්නේ. හරිද? මාතෘකාව ලියා ගන්නකො. ආදේශ මගින් අගය සෙවීම කියලා මේක ලියා. ආදේශ මගින් අගය සෙවීම කියලා ලියලා මේක ලියා ගන්න. ලියාගෙන අපි එක පළවෙනි ගාන හදමු 5යි 3 අභ්‍යාසයට අක් ගාලා. 5යි 3 අභ්‍යාසයේ පළවෙනි ගාන හදන්න මේක ලියා ගන්නවා. ඊට පස්සේ පළවෙනි ගාන හදනවා ටක් ගාලා. අමාරු නෑ නේද පුතේ? නෑ ටීචර්. ඔව්. ඔතන A වෙනුවට 2 දැම්මා 3 දැම්මා B වෙනුවට 2 දැම්මා. අර විහිදුවල ලියන්න දන්නවා අපි කොහොමද අර ආගයන් ටික ආදේශ කරනවා. ආදේශ කළා අගය හොයනවා. 3 වරක් 3 9යි 9 වරක් 2 18යි 18 වරක් 2 36යි. ටීචර් ඔව් කියන්න පුතේ. ටීචර් ඔය ඔතන ටීචර් දීලා තියෙනා නේද A සමානයි 3 කියලා. ඔව්. ඔව්. ඒකේ ටීචර් දාලා තියෙනා නේද අන්තිමට A ගුණ කිරීම A ගුණ කිරීම B ගුණ කිරීම B කියලා. ඔව්. ඒකේ ටීචර් මේ ඒව 3ක් එන්නේ නැද්ද ටීචර්? නෑනේ. ඒව 3ක් එන්නේ නෑනේ පුතා. මෙන්න මෙතන වුණ බලා ගන්න ආයේ හොඳට. මේක තමයි අපිට දීලා තියෙන ප්‍රකාශනය. A වැඩි කිරි A වල වර්ගය B වල වර්ගය කියලා. A වල වර්ගය කියන්නේ මොකද? A වැඩි කිරීම A. ඒව දෙකයි එන්නේ. ඊට පස්සේ B වල වර්ගය කියලා කිව්වම B වැඩි කිරීම B. B දෙකයි එන්නේ. A වෙනුවට තමයි මෙතන A වෙනුවට තමයි මේ 3 දාන්නේ. මොකද A සමානයි 3යි කියලා දීලා තියෙනවා. A වෙනුවට 3 දානවා. මේ A තියෙන තැන් වලට 3 දැම්මා. ඊට පස්සේ B කියන තැන් වලට 2 දැම්මා. පැහැදිලිද? ඒ 3ක් එන්නේ නැහැ. ඒ සමානයි 3යි. හැබැයි ඒව 3ක් එන්නේ නැහැ. මොකද මෙතන තියෙන ඒ වල වර්ගයක්. ඒ වල තුන්වෙනි බලයක් තිබුණා නම් මේ තුනේව 3ක් එන්න පුළුවන්. ඒ වෙනුවට තමයි 3 දාන්නේ. ඒ සමානයි 3 දීලා තියෙනනේ මේ ඒ වෙනුවට 3 දැම්මා. B සමානයි 2 දීලා තියෙනනේ B වෙනුවට 2 දැම්මා. හැබැයි තියෙන්නේ ඒ වර්ගයේ හින්දා ඒව දෙකයි එන්නේ. B වර්ගයේ හින්දා B ඒව දෙකයි එන්නේ. පැහැදිලිද? ඕ ටීචර්. ආ. ටක් ගාලා ලියාගෙන 5යි 3 අභ්‍යාසෙ පළවෙනි ගාන හදන්න.
ඇති නේද වෙලාව? ඈ ළමයි ඇතිද වෙලාව? මදිද? එක පළවෙනි ගානේ විතරයි මං හදන්න කිව්වේ. very good. ඉවරද අයෝන්? හරි. අපි බලමු පළවෙනි ගාන. පළවෙනි ගාන x සමානයි 3යිලු. පළවෙනි ගාන මම මේ කරන්නේ 5යි 3 අභ්‍යාසය. පළවෙනි ගාන x සමානයි 3 වෙන වෙලාවේ අගයන් හොයන්න කියන රෝමි ඉලක්කම් එක තියෙන x වල 4 වෙනි බලය. ඒ කියන්නේ මොකද පුතේ? x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x. x එනකොට 3 දානවා. එතකොට 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. 3 තුනක් වැඩි කරන්න. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි. එසේ රෝමි ඉලක්කම් දෙක 3 වැඩි කිරීම x වල වර්ගය 3 වැඩි කිරීම 3යි x වර්ගය 3 වැඩි කිරීම x වැඩි කිරීම x x වර්ගය කියන්නේ x වැඩි කිරීම x x සමානයි 3 දාන්න කියලා තියෙන මේ 3 නිකන් තියෙන්නේ 3 x වෙනුවට 3 දැම්ම ඒ 3ේමයි ඔක්කොම එන්නේ එහෙනම් 3 වරක් 3 9යි 9 වරක් 3 27යි රෝමි ඉලක්කම් දෙකට 27යි මම රෝමි ඉලක්කම් 3 මේ පැත්තෙන් හදනවා රෝමි ඉලක්කම් 3 5x තුන්වෙනි බලය 5x තුන්වෙනි බලය ඒ කියන්නේ 5 වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x 5 වැඩි කිරීම x වල x වෙනුවට 3 දානවා 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 3 වරක් 5 15යි 15 වරක් 3 ඔයාලට දැන් එකපාරට එන්නේ නැත්තම් මෙහෙම 15 3න් වැඩි කරලා ලියන්න 45ක් එනවා ඊට පස්සේ 45 වැඩි කිරීම 3 3න් වැඩි කරන්න 3 වරක් 5 15යි එකක් ඉතුරුයි 3 වරක් 4 12යි 1යි 13යි එහෙනම් උත්තරේ වෙන්නේ 135යි රෝමි ඉලක්කම් 1ට 81යි රෝමි ඉලක්කම් 2ට 27යි රෝමි ඉලක්කම් 3ට 135යි මේ පළවෙනි ගානේ රෝමි ඉලක්කම් 1 2 3 වෙනුවට 1 2 3 වෙනුවෙන් හැදුවා ඔය ඔක්කොම හරිද කියලා කියන්න මට ඔය ඔක්කොම හරිද කියලා කියන්න දරුවෝ ඔව් ටීචර් හරි. තුන්වෙනි එක වැරදි. ඒ කියන්නේ වැඩි කිරීම නේද වැරදුනේ ඔව් කරන විදිහ වැරදුන්නේ නෑනේ නෑ. එහෙනම් ගැටලුවක් නැහැ. ඉතින් ඔය කරන මේ පොඩ්ඩක් ඉතින් වැරදෙනවනේ නේද අනේ. චූටි ඉතින් වැඩි කිරීම චක්කරය හොඳට පාඩම් කරන්න ඕන පුතේ හොඳද? නේ චක්කරේ බැලුව මුකුත් කරන්න බෑ. හරිද? අපි එන සැරේ චක්කරේ හමු. චක්කරේ ඉතින් බලන්න නැතුව කියාගෙන යන්න ඕනේ. මම 6 වරක් චක්කරේ වෙනකන් අහන්නම් තැනින් තැනින්. ඈ චක්කරේ නැතුව බෑ පුතේ මොනවවත් කරන්න බෑ චක්කරේ නැතුව. චක්කරේ හොඳට පාඩම් කරගන්න ඕනේ. 12 වරක් වෙනකම් හොඳට චක්කරේ පාඩම් කරන්න ඕන. මම 6 වරක් චක්කරේ වෙනකම් එන සතිය අහනවා. මට මතක් කරන්න මට මතක් කරන්න අමතක වෙන්නත් පුළුවන්. ඉතින් ක්ලාස් ගොඩක් තියෙන හින්දා අමතක වෙන්න පුළුවන් නේද? ඒ හින්දා මේ මං අහන්නම් හොඳට පාඩම් කරන් එන්න චක්කරේ. චක්කරේ නම් ඕනෙම. ඉතින් චක්කරේ නැතුව මුකුත් කරන්න බෑ. මං හරියට මේ හරි කැමති මං නිතරම අහනවා. මගේ ක්ලාස් වලදී චක්කරේ අහනවා. චක්කරේ පාඩම් කරගෙන එන්න ඕන. හරිද? දැන් මේ පාඩමේ හොඳට තේරුණාද අද කියලා දුන්න ටික? අද කියලා දුන්න ටිකේ ගැටලුවක් තියෙනවද? ඔව් ටීචර් තේරුණා. හොඳටම තේරුණා නේද? ඔව් හොඳටම තේරුණා. හොඳටම තේරුණා. ආයි දැන් මේ වාට බැරි වුණොත් කාගේද ගැටලුව? දැන් කාගේද ගැටලුව දැන් බැරි වුණොත් එන සතිය වෙනකොට? ටීචර් මගේ
ඔයාගේ තමයි ගැටලුවනේ. දැන් ඒ ගැටලුවටත් මම විසඳුමක් දීලා තියෙනවා. දැන් ඩේලි 5 එකේ ගණන් අද දැන් ඉගෙනුවට අද පමුණු පාඩම මම කළානේ. ඒ මම පාඩමම කරන්න පුළුවන් හින්දා තමයි පස්වෙනි පාඩමේ ඩේලි 5 එකේ ගණන් අද දාන්න පටන් ගත්තේ. නැත්තම් කරලා තිබුණෙත් නෑනේ පස්වෙනි පාඩම. දැන් අද ඉඳලා දවස් 5 හිමින් සැරේ කරගෙන යන්න. හැබැයි එන සතිය මට 6 වෙනි පාඩමේ ගණන් දාන්න වෙන්නේ නැහැ. මොකද 6 වෙනි පාඩම කරන්න වෙන්නේ නැහැ. ලොකු පාඩමක් ඉඳ එක දවසින් ඉවර කරන්න වෙන්නේ නැහැ. එතකොට මේ සතියයි එන සතියයි ගණන් ඔය ගණන් පහ පහ හිමින් සැරේ හදාගෙන යන්න. වීඩියෝ එක බලලා හරියට දාගන්න පුතේ. දැන් එතකොට ඒ වෙලෙම ඔයාට මතකෙත් එනවනේ නේද? අපි ඉගෙන ගන්න නිකන් ගණන් පහ ඇදුවත් වැඩක් නැහැ. ඒක බලා ගන්න විදිහක් නැත්තම්. නේද? දැන් සමහරලාට පොතක තියෙන එකක් අපිට බලලා ඔලුවට එන්නෙත් නෑනේ. දැන් මං ටීචර් කියලා දෙන එකක් වීඩියෝ එකක් හම්බ වෙනවනේ. මේකෙන් හරියට දාගන්න. හැම මේ ගානම ඒ ගණන් ටිකම බලලා හරි දාගන්න. දැන් පහුගියව කරලා නැත්තම්, පහුගිය පාඩම් වල ඒව කරලා නැත්තම් ආයි කරලා ආයි වීඩියෝ එක බලලා හරි දාගන්න. දැන් ගෲප් එකේ දාලා තියෙනවනේ. නැත්තම් ඉන්ද්‍රා ගුණරත්න මැක්ස් කියන YouTube channel එකට ගිහිල්ලත් බලන්න පුළුවන්. පාඩමත් බලන්න පුළුවන් පහුගියේ ඒවා. හරිද? දැන් මෙච්චර කල් කරපුවා දාලා තියෙනවා මම. YouTube එකේ දාලා තියෙන හින්දා කරලා අපි එහෙනම් ඊළඟ සතිය හම්බ වෙමු. ඊළඟ සතිය 6 වෙනි පාඩම පටන් ගන්නවා මම. 6 වෙනි පාඩම ටිකක් ලොකු පාඩමක්. මම හිතන්නේ පළවෙනි දවසින් ඉවර කරන්න බැරි වෙයි. අපිට ප්‍රශ්නයක් නෑ. අපි වේගෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ මේ 9යි පාඩම් තියෙන්නේ. ඒකට තව අපිට පාඩම් 4යි තියෙන්නේ. හින්දා අපිට කරගන්න පුළුවන්. අන්තිම වෙනකොට පාස් පේපර්ස් උත් කරන්න ඕනේ. පාඩම් වයිස් පේපර්ස් කරනවා. සහ පාස් පේපර් එකක් තනියුත් කරනවා. අපි එන සතියේ පොඩි ටෙස්ට් එකක් තියමුද මේ අපි කරපු පාඩම් හතරෙන් පහෙන් චූටි ටෙස්ට් එකක් පොඩි ස්පොට් ටෙස්ට් එකක් හරිද? ආ කැමතිනේ නේ හරි එහෙනම් එන සතිය හම්බ වෙමු පුතේ එතකන් ආයිබෝවන් ආයිබෝවන් ටීචර්. ආයිබෝවන්